Hello guys, welcome back and welcome my YouTube channel. So I am Shizu. ඉතින් හැමදාමත් වගේ ඔයාලව ආදරෙන්ම මගේ channel එකට පිළිගන්නවා. අද මම මගේ වැඩ දවස ඉවර වෙලා කොහොමද after work මගේ lifestyle එක spend කරන්න කියන එක ඔයාලට අද වීඩියෝ එකකින් අරන් එන්න කියලා හිතුවා. ඉතින් මම දැන් වැඩ ඉවරුනේ හඳත් පායලා තියෙන්නේ. රෑ වුණත් තාම මෙහෙට පොඩ්ඩක් එළියයි. දැන් වෙලාව 7:00 විතර ඇති. මම දැන් වැඩ කරන තැන ඉඳන් ස්ටේෂන් එකට පයින් ඇවිදන් යනවා. ඉතින් මම ස්ටේෂන් එකට දැන් ආවා. ඔය මම ස්ටේෂන් එකේ මගේ තේකි එක ඒ කියන්නේ මාසේ කාඩ් එක හදාගත්තේ නැති නිසා මට අද ටිකට් එකක් අරගෙන තමයි යන්න වෙන්නේ. ඉතින් ජපානයේ ටිකට් ගන්න ඔය මැෂින් එකෙන් තමයි අපි ට්‍රේන් එකේ ටිකට් ගන්න ඕනේ. ඉතින් මම ටිකට් එකත් අරගෙන දැන් ට්‍රේන් එක එන නිසා ට්‍රේන් ස්ටේෂන් එක ඇතුළට ගියා. අපි අද වැඩ කරන තැන ගොඩක් බිසි වුණා අද දවසම. මොකද අද ඉරිදා දවසක් නිසා. ඉතින් මං ඒ මහන්සියත් එක්ක මට ඕනේ උනේ ඉක්මනටම ගෙදර යන්න. ඉතින් අද ට්‍රේන් එක ඉක්මනට ආවා. මොකද අද ඉරිදා දවසක් නිසා ට්‍රේන් ටයිම් එක වෙනස්. ඉතින් ඒක නිසා මට අද ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියලා මම ගොඩක් සතුටින් තමයි හිටියේ. අපි දැන් මේ රස්නේ කාලේ නිසා මාරම අමාරුයි ඇඟට අමාරුව ගොඩක් දැනෙනවා සීතල කාලයට වැඩිය. මහන්සි ඒ හැමදේමත් එක්ක ඉතින් අපි ගෙදර ගිහිලා තමයි නිදහසේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ටයිම් එක හදාගන්න ඕනේ. මං ඉතින් මගේ මේ දවස්වල කියවන බුක් එක මට මේක යන හැමතැනම දැන් අරන් යන්න පුරුදු වෙලා මං ඒ බුක් එකට මාර විදියට ඇඩිට් වෙලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ට්‍රේන් එකේ යන ගමන් ඒ ටයිම් එකත් නැස්ති කරන්න බැරි නිසා මම මේ බුක් එක කියවන්න ගත්තා. සෝ එහෙනම් අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. හැමදාමත් වගේම මම සාමාන්‍යයෙන් ගෙදර එනකොට 8:30 ඇතුළත අනිවාර්යයෙන්ම ගෙදරට එනවා. ඉතින් ඒ ගෙදරට ඇවිල්ලා ඔක්කොටම කලින් පොඩක් රිලැක්ස් වෙනවා. මම කොහොමවත් ගෙදරට ආපු ගමන් හැම වැඩක්ම කරන්න පටන් ගන්න නැහැ. මට ඒක කොහොමත් කරන්නත් බැහැ. මට මහන්සියත් එක්ක මම කොහොමත් පොඩක් ඉඳලා පොඩි රෙස්ට් එකක් අරගෙන තමයි ගෙවල් උනත් අස් කරලා ඒ දේවල් කරන්නේ. ඉතින් ඔය ලංකාවේ කඩේකින් අරගෙන ආපු පොල් ටොෆිත් තිබුණා. මම ඉතින් ඒ පොල් ටොෆි වලට මාරම කැමති. ඒක නිසා මම ඒකත් කාලා පොඩි රෙස්ට් එකක් අරගත්තා. මම කොහොමත් හැමදාම උදේට වැඩට යන්න කලින් ගෙදර පිළිවෙලට ලස්සන්ට තියෙන දේවල් ඔක්කොම අස් කරලා තමයි යන්නේ. ඉතින් ඒක නිසා මට ගෙදර ආවට පස්සේ තියෙන්නේ මගේ ලන්ච් බොක්ස් එහෙම හොදලා රැට කෑම හදන්න විතරයි. සමහරක් දවස් වලට රැට කෑමත්
ඊයේ දවසේ හදපු ඒවා තියෙනවා නම් අනිවාර්යෙන් මම ඒවා තමයි මගේ ඩිනර් එක විදිහට ගන්නෙ. හැබැයි අද මට ආයෙත් කෑම හදන්න ඕනි හින්දා මම මගේ ලන්ච් බොක්ස් එහෙම වොෂ් කරලා දැන් කෑම හදන්න තමයි රෙඩි වෙන්නේ. මම කොහොමත් කෑම හදනවා කියන එකට ලොකු ආසාවක් තියෙන කෙනෙක් නෙවෙයි. හිතුනොත් හදනවා නැතිනම් හදන්නේ නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට රැට මොන හරි ලේසියට දෙයක් හදා ගන්නවා නැතිනම් එළියෙන් කනවා. ඉතින් අද මම හිතුවා සොයා මීට් එකක් හදන්න ඕනි කියලා. ඒක හින්දා මම දැන් සොයා මීට් එකක් හදන්න ඕනි දේවල් ඔක්කොම රෙඩි කරගෙන අපි සොයා මීට් එක හදමු. මම දැන් වතුර එකක් උණු වෙන්න තියලා මට මගේ කිචන් එකේ පොඩ්ඩක් වතුර තිබ්බත් ඒක ක්ලීන් කරන්න ඕනේ. ඉතින් මම කොයි වෙලෙත් හැම වෙලාවෙම ක්ලීන් කරන ගමන්මයි ඉන්නේ. මම තනියෙන් ජීවත් වෙන්න අරගෙන තමයි මෙහෙම තනියෙන් උයන්නත් පටන් ගත්තේ. ඉතින් ඒක නිසාම තමයි ගොඩක් මම උයන එකට කැමති නැත්තේ. හැබැයි දැන් පොඩ ටික පොඩි පොඩි දේවල් උයන්න අරගෙන තියෙන්නේ. ඉස්සරහට රස කෑම රෙසිපිස් අරන් එන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් කෑම හදලා ඉවර නිසා මම දැන් යනවා මුලින්ම වොෂ් එකක් දාගන්න. ඊට පස්සේ තමයි වොෂ් එක දාගෙන ඉවර වෙලා තමයි මම මගේ වැඩ ටික කරගන්නේ. මේක තමයි හැමදාම මගේ නයිට් ටයිම් රූටින් එක. ඉතින් මම අනිවාර්යෙන්ම මගේ ස්කින් එකට බොඩි ලෝෂන් එකක් යූස් කරනවම තමයි. ඒක හැමදාම උදේට රැට දෙකටම මම යූස් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ලිප් බාම් එක සහ මගේ අනිත් ස්කින් කෙයාර් තමයි මම යූස් කරන්නේ. මේ සීරම් එක යූස් කරන්න අරගෙන මම දැන් මාස 2කට ළඟයි. දැන් මේ සීරම් එක ඉවර වෙන්නත් ළඟයි. ඒත් මේ සීරම් එක මට ගොඩක් හෙල්ප්ෆුල් වුණා මගේ පිම්පල් සහ බ්ලැක් හෙඩ්ස් අයින් කරගන්න. මට ඒක ගොඩක් උදව් වුණා. දැන් මගේ මූණ ගොඩක් ක්ලියර් වෙලා තියෙන මේ සීරම් එක විතරක් යූස් කරලා මම සාමාන්‍යයෙන් මොයිස්චරයිස් කරන්න අකමැති කෙනෙක්. මොකද මගේ මූණ ඔයිලි ගතිය වැඩි වෙන නිසා. ඒත් ඒ සීරම් එකේ හැම දෙම මේන්ටේන් කළා. ඒක නිසා I love it. ඉතින් next step එක තමයි මම මගේ ඇස් යට කළු වෙන එකට මම පොඩි ක්‍රීම් එකක් යූස් කරනවා. ඉතින් ඒකත් ඇප්ලයි කළාම මගේ ස්කින් කෙයාර් ඔක්කොම ඉවරයි නයිට් ටයිම් රූටින් එකේ. ඉතින් කොහොමත් ඉස්සරහට මම හිතන් ඉන්නවා තව ස්කින් කෙයාර්ස් මගේ රූටින් එකට ඇඩ් කරගන්න ඕනි කියලා. දැනට මගේ නයිට් ටයිම් රූටින් එක ඔච්චරයි. මම ඉතින් අද යූස් කරේ නැති වුණත් සමහරක් දවස්වලට ෆේස් මාස්ක් එකක් ඇප්ලයි කරනවා. ඉතින් ඒක නයිට් ටයිම් රූටින් එකත් එක්ක වෙනස් වෙන දවස් වැඩි. මම හැමදාම අනිවාර්යෙන් 11ට නිදිය ගන්න කෙනෙක් නිසා මට ක්ලාස් නැති දවසට අනිවාර්යෙන් මම 11ට නිදා ගන්නවා සහ උදේ 4ට ඇහැරෙනවා. ඒක තමයි මගේ නයිට් ටයිම් රූටින් එක. ඉතින් මගේ ඊළඟ දවසට අද දවසේ රෑ මම කරන දේවල් ඉෆෙක්ටිව් වෙන නිසා මම අනිවාර්යෙන් 11 වෙන්න කලින් පැයකට කලින් 10ට එලාම් එක තියාගෙන අනිවාර්යෙන් මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා 10 ඉඳන් 11 අතරේදී ෆෝන් යූස් කරන්නේ නැහැ. කිසිම දෙයකට මම මගේ මොබයිල් ෆෝන් එක යූස් කරන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මට මොන හරි රිලැක්ස් වෙන්න
ඔයාලා දන්නවා මම ජර්නල් කරන්නේ උදේට. ඒක නිසා මම රැට ජර්නල් කරන්නේ. ඒත් මට රිලැක්ස් වෙන්න පුළුවන් සින්දුවක් හරි නැතිනම් මම පොතක් කියවනවා. ඒ වගේ ෆෝන් එකෙන් ඈත් වෙලා මොකක් හරි ඇක්ටිවිටි එකක් මම අනිවාර්යෙන් කරනවා. මේ ටයිම් එකට තමයි මම මගේ හොබි උරත් එක දේවල් try කරලා බලන්නේ. ඉතින් මම දැන් මගේ ඇරික්ට වෙලා ඉන්න පොත කියවනවා. අපි ඔක කියවලා ආයෙත් හම්බෙමු. හිත හිරවන මුතුමානන්හා ඉකිලේ නිපතේ හිත හම්මාදේ සදා ආදවේ ඔබ මංගාවන ඉතින් මම හැමදාම නිදා ගන්න යන්න කලින් කොහොමත් මගේ hair එක පීරලා තමයි නිදා ගන්න යන්නේ. ඉතින් මම මේ දවස් ටිකේ තව කරන දෙයක් තමයි මම මගේ night time routine එකේ අන්තිමටම මගේ අද දවස ගෙවුනේ කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා අද දවස රිවයින්ඩ් කරලා බලනවා. ඉතින් ඒ රිවයින් එකත් එක්ක මට මේ දේ බැරි වුණා මේ දේ පුළුවන් වුණා කියන එක පොඩ්ඩක් හිතලා මේක මෙහෙම කළොත් හරි මෙතන මේක වැරදුනා කියන එක හැමදේම ගැන පොඩ්ඩක් හිතනවා. ඊට පස්සේ ඒ දවස එතනින් අදින් ඉවර කරලා ඒ තියෙන ප්‍රශ්න ඔක්කොම හෙට දවසට ගෙනියන්න නැතුව අද දවසේ එහෙමම ඒ ප්‍රශ්න හැම දෙයක්ම ඉවර කරලා තමයි මම ඊළඟ දවසට යන්නේ. ඉතින් ඒක නිසා මට දේවල් වලට පසුතැවෙන එක ඒ හැමදේම නිකම්ම නැති වෙලා යනවා. ඉතින් පුළුවන් නම් ඔයාලත් ඔයාලගේ ඒ දවසේ වෙන දේවල් ඒ දවසේම තියලා අලුත් දවසකට යන්න ඒක ගොඩක්ම ඔයාගේ අලුත් දවසට උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් සහ මම කොහොමත් මගේ දවසට මගේ හිතින්ම අද දවස මට 10න් කීයක් දෙන්න පුළුවන්ද කියන රේට් එකත් මම දීලා තමයි නිදිය ගන්නෙ. ඉතින් ඒ හැමදේමත් එක්ක මට මගේ දවස ඉවර කරන්න හරිම ලේසි සහ හරිම කාම් විදිහට තමයි මට මගේ දවස ඉවර කරන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් උදේ වෙලාව ගොඩක් ඇක්ටිව් වෙලා දවල්ට හවසට රැට පොඩක් කම්මැලි වෙනවා. ඉතින් එහෙම නැතුව මට ඕනේ මගේ මුළු දවසම ප්‍රොඩක්ටිව් විදිහට ස්පෙන්ඩ් කරන්න. ඉතින් ඒකින්ද තමයි මම මේ වගේ night time routine එකක් අරගෙන යන්නේ. ඉතින් සමහරක් දවස්වලට මගෙත් මේ night time routine එක වෙනස් වෙන කාලවල් තියෙනවා. ඉතින් මම දැන් තමයි මගේ ඩිනර් එක ගන්නෙ. මම ගොඩක් වෙලාවට රැට බත් කන කෙනෙක් නෙවෙයි. හැබැයි අද මම හෙට මගේ ලන්ච් එක අරගෙන යන්න ඕනි නිසා ඒත් එක්කම මම අද රැටත් බත් ඉව්වා. ඉතින් මම හිතනවා night time routine එකෙන් ඔයාලටත් මොන හරිම දෙයක් ඇති ගන්න. ඉතින් ඔයාලට පොඩි හරි දෙයක වැදගත්කමක් වුණා නම් මේ වීඩියෝ එකෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මගේ දවස ගෙවෙන්නේ ඔහොම තමයි. ඉතින් thank you so much මේ වෙනකම් මගේ වීඩියෝ එක බලාගෙන හිටියට. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් stay tuned. Bye bye.